වාරි මහිම අපේ උරුමය යටතේ හොරවුපතාන වැවේ ගේට්ටු සහිත වාන් නිර්මිතය ඉදිකිරීම සහ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ වුණා. මේ සඳහා කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 100.01ක්. ප්‍රදේශයේ ගොවි ජනතාවගේ කෘෂිකාර්මික ජල ගැටලුවට පිළියමක් ලෙස කඩිනමින් මෙම ව්‍යාපෘතිය සිදු කරනු ඇති. ජයට රන්දිය පුදන සම්මානයයි පතිරූපදේශයේ නවමානයයි වාරි විස්කම් මවන අභිමානයයි කිරිවදින නිල් ගොයම උපහාරයයි කිරිවදින නිල් ගොයම උපහාරයයි රිදිරේඛා දුලන මේ කුළු මතින් වඩින මුතු බින්දු බින්දු සිරුවෙන් අමුණා වැව් අමුණු වෙසින් වැව් අමුණු වෙසින් පලදරනා ඉරුම් දීරල ගලන වියරුදිය විදුනනින නතු කරන් පිතුසෙනෙන් සිමිනා කලිඟු බැම්මක් විලස නැගෙනා කලිඟු බැම්මක් විලස නැගෙනා දැයට රන්දිය පුදන සම්මානයයි වාරි විස්කම් මවන අභිමානයයි අහසයි සොඳුරු වියන පොළොවයි මහරු විමන රන් පලස ජල කඳයි තුලනා රටටයි මෙහෙය පුදනා රන් පලස ජල කඳයි තුලනා රටටයි මෙහෙය පුදනා ජයට රන්දිය පුදන සම්මානයයි වාරි විස්කම් මවන අභිමානයයි ස්වර්ණ දියවර නැගෙන නිම්න හරහා පැමිණ ඉස්සර අපේ පැත්තට මේ පැත්තට කිව්වේ වියලි කලාපය කියලා. අදත් එහෙම කියනවා හිතන්න වියලි කලාපය. ඒ වුණාට දැන් මෙතන ඉන්නකොට හමන සුළඟ සිසිලයිනේ. නේද අපේ හමන සුළඟ සිසිලයි. වාරි මාර්ග පද්ධතිය නිසා. වාරි මාර්ග පද්ධතියක් නැත්තම් රජ රටක් නැහැ. අපි තේරුම් ගන්න ඕන මූලිකම දේ. ඒ නිසා අපිට වාරි මාර්ග දෙපාර්තමේන්තුව තරම් වටිනා දෙපාර්තමේන්තුවක් වෙනත් නැහැ කියලා කිව්වට අනිත් අය අමනාප වෙන්න එපා. මෙහෙදී විශේෂයෙන් අනුරාධපුර පොළොන්නරුව අපි මේ වියලි කලාපය කියලා හඳුන්වන අපේ මේ ප්‍රදේශය වැව් පද්ධතිය නැත්තම් අදත් කාන්තාරයක් තමයි. ඒක තමයි ඇත්ත. ඉතින් වාරි මාර්ග දෙපාර්තමේන්තුව ලොකු අභියෝගයකට මුහුණ දුන්නා අපේ වැව් ටික ආරක්ෂා කරලා දෙන්න. ලොකු අභියෝගයක්. සරල නැහැ. ඒක තමයි මේ දිට්ඨවලින් ආපු ප්‍රමුඛම අභියෝගය. අපරාධ කියන්න බෑ අපේ පළාතේ ප්‍රධානියා අපේ ජයන්ත මහත්තයා සහ නිකුත් නිලධාරී මහත්මීන්
මේකට ලොකු කැපවීමක් කරලා ජීවිත හානි නොවෙන්න ඇත්තම කියනවා නම් දේපලත් හානි නොවෙන්න අපේ වැව් පද්ධතිය ආරක්ෂා කරලා දෙන්න ලොකු කැපවීමක් මැදිහත් වීමක් කළා.